ඔයා හිතුවද මේක නිකන් සන්ග්ලාස් දෙකක් කියලා? එහෙනම් ඉතින් මම වීඩියෝ එකක් කරන්න ඕනේ නෑනේ. ඔයා විශ්වාස ගන්නෙ නැතුව ඇති මේකෙන් ඔයාගේ ෆෝන් එකට එන කෝල්ස් ආන්සර් කරන්නත් පුළුවන්, කට් කරන්නත් පුළුවන්, සින්දු අහන්නත් පුළුවන්. XG89 wireless smart sunglass දෙක. හරි බස්. හරි. මේක තමයි අපේ දෙවනි ප්‍රොඩක්ට් එක. charge කරන්න එනවා මෙන්න මේ වගේ USB to C cable එක. sunglass දෙක full charge වෙන්න පැයක් වගේ කාලයක් තමයි යන්නේ. පැය 5කට වඩා කාලයක් use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ user manual එකක් හම්බ වෙනවා. කන්නඩියකුත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. කන්නඩිය තමයි මම දාගෙන ඉන්නේ. මේ දකුණු අත පැත්තේ එනවා පොඩි බටන් එකක්. ඒක සාමාන්‍යයෙන් තප්පර 3ක් වගේ එක දිගට ඔබාගෙන ඉන්න. ඔන්න එතකොට ඔන් වෙනවා. ඔන් වෙද්දී මෙතන ඉන්ඩිකේට් වෙනවා කොළ සුදු පාට බල්බයක්. ඒ කියන්නේ මේක ඔන් වෙලා කියන එක. පාසුවෙන්ම Bluetooth on කරගෙන ෆෝන් එකේ XG89 කියලා පෙන්නනවා. Bluetooth version එක 6.0. අලුත්ම Bluetooth version එකේ තප්පරයක් වගේ කාලයක් ඇතුළත මේක ඔයගොල්ලන්ට පහසුවෙන්ම කනෙක්ට් කරගන්න පුළුවන්. බැටරි level එකත් මේකේ පෙන්නනවා. connected for calls and audio කියලාත් අපිට දැක ගන්න පුළුවන්. මේ iPhone එකෙත් connected කියලා පෙන්නුවට අර බැටරි level එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකත් එක කාරණයක්. මේක power off කරගන්න ඕනේ නම් තප්පර 3ක් එක දිගට මේ බටන් එක ඔබාගෙන ඉන්න. හරි ඩ්‍රයිව් කරනවා ඉදලා ගෙදර යන්නත් දැන් ටිකක් පරක් වෙලා වයිෆ් ටච් තද වෙලා වයිෆ් එකෙන් ඕ එන පටපට ගාලා කෝල්ස් එනවා. දැන් ආන්සර් කරන්නත් ඕනේ. නැත්තම් කෙලවෙනවනේ. පහසුවෙන්ම මෙන්න මේ බටන් එක ක්ලික් කරලා එකපාරක් ක්ලික් කරන්න. එකපාරක් ක්ලික් කරුවා ෆෝන් එක ආන්සර් වෙනවා. ඔළුව නිදාසක් නැහැනේ. ආයෙත් ඒ විදිහට බටන් එක ඔබන්න. එතකොට ෆෝන් එක කට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ සිම්පල් මාර්ක් කරන දෙපාරක් හරි බං ඒවා කියන්නේ කනවනේ ඔක්කොම කියනවා YouTube හෝ වේවා Spotify Apple Music ඕන එකකින් සින්දුවක් අහද්දි අඩෝ මේ සින්දුව නම් සෙට් වෙන්නේ නැහැ. අපි වෙන සින්දුවක් අහමු. මේක ඩබල් ක්ලික් කරලා next play කරගන්න පුළුවන්. ඊළඟ සින්දුවට යන්න පුළුවන්. stop කරගන්න ඕනේ නම් එකපාරක් ක්ලික් කරන්න stop වෙනවා. ආයෙ play කරගන්න ඕනේ නම් ආයෙ පාරක් ක්ලික් කරගන්න. හැබැයි ඒක බටන් එකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි. දවසින් දවස මේ අවුව රස්නේ වැඩි වෙනවා. ඉතින් ඕගොල්ලෝ බයික් එකේ යද්දී වැඩ කරද්දී වාහනේ යද්දී මේ තද අවුව වැටෙද්දී මෙන්න මේ වගේ සන්ග්ලාස් දෙකක් අනිවාර්යෙන් use කරන්න. ඕගොල්ලෝ දැන් ස්මාර්ට් එකට ඉන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වගේ සන්ග්ලාස් එකක් අනිවාර්යෙන්ම දාගන්න. විශේෂයෙන්ම බොයිස්ලා. හරි. එතකොට තමයි ගර්ල්ස්ලා ඔයගොල්ලෝ දිහා හැරිලා බලන්නේ. ෆෝන් එක ළඟ ඉඳලා මීටර් 10ක් ඇතුළත ඕගොල්ලන්ට මේක බය නැතුව කනෙක්ට් කරගන්න පුළුවන්. ඩ්‍රයිව් කරද්දී ෆෝන් එක භාවිතා කරන්නම හොඳ නැහැ. හැබැයි සමහර රැකියා තියෙනවා. රැකියාව කෝල් එකම තමයි. ඒ වගේ කට්ටිය ස්මාර්ට් විදිහට වැඩ කරන්න ඕනේ. සේෆ්ටි එකක් තියාගෙන වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් 4U Smart Living අපි මේ ස්මාර්ට් සන්ග්ලාස් දෙක ඔයාලට ගෙනාවේ. ඒක නිසා 4U Smart Living ඕගොල්ලන්ට තවත් එක ස්මාර්ට් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා දුන්නා. මේක යූස් කරලා ඕගොල්ලොන්ගේ ලයිෆ් එක ස්මාර්ට් කරගන්න. ඕගොල්ලෝ යූස් කරලා ඕගොල්ලොන්ගේ යූසර් එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න. තව ස්මාර්ට් අදහස් තමයි අපිට ඕනේ. ඉතින් මේ ස්මාර්ට් අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි ඕගොල්ලොන්ගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරන ස්මාර්ට් ප්‍රොඩක්ට්ස් ගේන්න අපිට සපෝට් එකක් දෙන්න. දැන් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි 4U Smart Living